වෙන කෙනෙක් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න එපා. එහා ගෙදර එකාට මෙඩිසින් යන්න පුළුවන් කියලා වාට යන්න එහෙම බෑ. ඔයාලා අයියා මෙඩිසින් ගියා කියලා වාට යන්න බැරි වෙයි. ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම මෙඩිසින් ගිහලා තියෙන, අයියාත් මෙඩිසින් ගිහලා තියෙන, අක්කත් මෙඩිසින් ගිහලා තියෙන්නේ. ඊළාට නංගි හරි මල්ලි හරි උත් පන්තියේ පළවෙනියා. ඔයාට බෑ. ඉතින් වෙන්න පුළුවන් මේක. ඒක විය හැකියි. අතරයට බැරි නිසා ඔයාට බෑ කියන ඒක නම් ගන්න එපා. ගොඩක් යොන්ට බැරුව ඇති. ඔව් ගොඩක් යොන්ට බෑ ඉතින්. ගොඩක් යොන්ට පුළුවන් ඒවා කරන්න. ඔයා ඕනේ නැහැ ඉතින්. ගොඩක් යොන් කරනවනේ කොහොමද යන්නට. එහෙම ඔයා වැඩක් නැහැ. එහෙනම් මේ ගොඩක් යොන්ට බැරි දේවල් තමයි කරන්න ඕනේ. ඒව කරන්නම තමයි උත්සාහ කරන්නත් ඕනේ. හැමෝටම පුළුවන් කරන්න මොකටද ඔයා? එහෙම වැඩක් නැහැ. ඔයාගේ මොකටද එහෙම වැඩක් නැහැ. ඌ හැමෝම කරනවනේ. ඔයා වැඩක් නැහැ. ඔයා කියන්නේ නැත්නම් හැමෝම අතර එකෙක් විතරක් කරනවා. මොකද තේරුම් එහෙම කරන්න එපා. මිනිසුන්ගේ හීන මරන්න හොඳ නැහැ. මේ හීන වලට පුළුවන් හැටියට පණ දෙන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න කවදා හරි එහෙම කරන්න පුළුවන් තැනකට ගියොත්. ඊට කලින් ඔයාගේ හීන ටික ඊට ඇදවැටෙන අවස්ථා ඕන තරම් වෙයි. ඇදවැටෙන්නේ නැතුව යන්න බෑ. හැබැයි ඇදවැටෙන වාරයක් පස්සේ නව නැගිටින්න පුළුවන්. ඒතර හිතේ හයිය. මාර නැගිටින්න එකපාරටම අමාරුයි. ඒ ඉතලා අරන් හර නැගිටින්න. රස්සාවක් හොයාගන්නකොට තමන්ගේ කැමැත්ත රස්සාවට බලන්න එපා ඉස්සෙල්ලා. ඔයා අකමැති රස්සාවක් මුලින් කරන්න කමන්නේ සල්ලි හම්බෙනවා නම්. එක්ක ඔයා ඒකට කැමති වෙයි. නැත්නම් සල්ලි ටිකක් හම්බුනට පස්සේ ඔයාට පුළුවන් මේ කැමති රස්සාවකට මාරු වෙන්න. තේරුණාද? මුලින්ම කැමති රස්සාව කියලා ඉවරලා ඔයා පාරේ බහලා සින්දු කියන්න පටන් ගත්තොත් ඔයාට සල්ලි හම්බෙන්නේ නැති වෙයි සමහරවිට. හරිද? මම ඕක ළමයින්ට කියලා තියෙනවා මාරු සර් මං කැමති ආර්ට් කරන්න. ඒ හින්දා මං චිත්‍ර අඳිනවා. හොඳයි. චිත්‍ර අඳින එක ඔයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය කරගන්න එපා. මිනිස්සු චිත්‍ර සල්ලි දීලා ගන්න නෑ. කැමති නෑ මිනිස්සු. මිනිස්සු කැමති තමන්ව නිකන් ඇඳලා දෙනවා නම්. ඇඳලා දෙන එකට සල්ලි දෙන්න කැමති නෑ. හරිද? ඒ වගේ වෘත්තියක් තෝරගන්න එපා. තමන් අමාරු වෙටරද? හරිද? කෙල්ලන්ට වඩා කොල්ලෝ හරිය අසරණ වෙනවා. කෙල්ලන්ට එහෙම අසරණ වෙන්නේ නැහැ ලොකුවට. කොල්ලෝ අසරණ වෙනවා අවුරුදු 26ක් 27ක් දී අම්මලා තාත්තලා වෙනුවෙන් දෙයක් කරගන්න බැරි වෙනවා කියලා තේරෙද්දි කොල්ලෝ අසරණ වෙනවා. කෙල්ලෝ නම් මොකක් හරි. හරි. කොල්ලන්ට කියන්නේ ආතල් නෙමෙයි මේ වෙලාවට. ඔයා සම්බන්ධ තීරණ වාට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ඔයා ක්වොලිෆයිඩ් මිනිසෙක් වෙන්න. සුදුසුකම් සහිත මිනිසෙක් වෙන්න. මොකක් හෝ සම්බන්ධයෙන් නරකමක්. වාට ඉගෙන ගන්න බැරනම් වා වෙන මොනවා හරි කරලා ඒ සම්බන්ධයෙන් ක්වොලිෆයිඩ්. සුදුසුකම් සහිත මිනිසෙක් වෙන්න. සුදුසුකම් කියන්නේ මොකක්ද කියන එක හොයලා බලන්න. සල්ලි කීයක් හරි හොයාගන්න එක නෙවෙයි සුදුසුකම් සහිත කියලා කියන්නේ. ඒක කාට හරි කඩේ ගියාම වෙන්නේ ඔක තමයි. ඔයාට සුළු කාලයක් ඉන්න පුළුවන් සන්තෝෂ. එහෙම කාටවත් කඩේ යන්නේ නැතුව ඔයාට ඉන්න නම් ඔයා ක්වොලිෆයිඩ්.